හල්ලෝ ආදරේ අරහන් දුක සතුට වරහන් හතර පොයට සිල් ගන්නවා එන්න එපා ගරහන් සෙට් කරගන්න නම් අමාරුයි අයියේ හොයලා බලලා ටෝක් කරහන් මොන විකාරයක්ද ඔය කියවන්නේ? එහෙම ටෝක් එකක් නේද මං ඒ කාලේ පස්සෙන් එනකොට ඔයාමට දුන්නේ අම්මෝ අහිංසක කියලා මං පස්සෙන් එන එක නැවතුවා නමුත් හොයලා බැලුවා හොයලා බලනවා නම් හොඳයි. මං ගැන දැනගන්න ඇතිනේ. දැනගත්ත රස කතා ඉතින් අවසරයි අහිංසක නංගියේ රස කතා ඔබ හමුවේ ගෙන හැරපෑමට පළමුව මේ බස් එකේ කසුන් කියලා කෙනෙක් එක්ක පොඩි කතාවක් ආරංචි වුණානේ එයා මේ මාත් එක්ක මොන්ටිසෝරියකට ජෙල් බෝල ගහපු කෙනෙක්. කොහෙන් හොයා ගන්නවද මන්ද මේවා? ඒකෙන් මේකෙන් කෝකෙන් හෝ අපි යමු දෙවනි රස කතාවට. තව මේ ක්ලාස් එකේ සඳුන් කියලා කෙනෙක් එක්ක පොඩි කතාවක් ආරංචි එයා මේ මට විශේෂ අධ්‍යාපන කුසලතාවක් ලබා ගන්න උදව් කරපු ළමෙක්. හරියට උදව් කරානේ. ආරංචි තව මේ ෆිල්ම් මෝල් එක්ක මේ පස්සේ කියලා කෙනෙක් එක්ක පොඩි රස කතාවක් ආරංචි වුණානේ. මට මේ ෆිල්ම් හෝල් එකේදී පොප්කෝන් පිටව කර ගියානේ. එයා තමයි වතුර පෙව්වේ. ඔයාලට ඕනේ තිතයක් නෑනේ. මට නම් ඉතින් ඕක කොහොමත් ඕනේ නෑ නංගි. හොයලා බලන්න කියපු හින්දා හොයලා බැලුවේ. තව මෙන්න කාර් සේල් එක්ක සහන් කියලා අයියා කෙනෙක් එක්ක පොඩි රස කතාවක් ආරංචි වුණා. අනේ මේ සමුද්‍ර ආරංචිවල හැම විකාරෙම මට කියන්න එපා. මම උත්තර දෙන්නෙත් නෑ. උත්තර දෙන්න මම කැමතිත් නෑ. හැම කතා වස්තුවම පටන් ගන්න මූල බීජයකින්ලු කියනවානේ. අපි කතා හැදුවේ නෑ. අපිට ආරංචි වුණා. දැන් ඉතින් කොච්චර කතා ආරංචි වුණත් මට වැඩක් නෑ. මට කොල්ලෙක් ඉන්නවා. සමහර වෙලාවට ඉතින් කොල්ලේ කිටියට නෑ නංගි. ඇයි? කොයි කපුටත් මිසින් වුණු ගමන් කොහා දාපු බිත්තර එකක් හරි හැම කපුටු කූඩුවෙම තියෙනවා නංගි.